ගිනුම් කරන්නේ ගැන කතා කරනකොට ඒක හරියට දැවැන්ත ගොඩනැගිල්ලක් වගේ. ඉතින් මේ ගොඩනැගිල්ලේ ශක්තිමත්ම අත්තිවාරම මොකද්ද? මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ අත්තිවාරම. ඒ කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය ක්‍රියාවලියේ ජීවය බඳු වූ මූලික සටහන් පොත් ගණයි. ඕනෑම ගනුදෙනුවක් Tamanගේ ගමන ආරම්භ කරන්නේ හරියටම මෙතනින්. හොඳයි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මේ සම්පූර්ණ කතාව අපි ප්‍රධාන කොටස් 6කට බෙදාගෙන තියෙනවා. මේ අත්‍යවශ්‍ය ගිණුම් පොත් 7 මනාව වර්ගීකරණය කරලා ඒව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියා පියවරෙන් පියවර ඊටමත් සරලව අපි දැන් විමසා බලමු. පළමු වන කොටස මූලික සටහන් පොත් කියන්නේ ඇත්තටම මොනවද සහ ඒවායේ අවශ්‍යතාවය කුමක්ද? මෙහෙම හිතමු. ව්‍යාපාරයක් ඇතුලේ මොකක් හෝ ගනුදෙනුවක් සිදුවුණු ගමන්ම වෙන කිසිම තැනකට යන්න කලින් ඒක මුලින්ම ලියවෙන්නේ මේ මූලික සටහන් පොත්වලයි. හැබැයි මේක කරන්නේ හරිම පිළිවෙලකට. ඒ කියන්නේ දිනේ අනුපිළිවෙලින්. ඒ වගේම අහඹු විදිහට දේවල් මේවායේ ලියන්න බෑ. අනිවාර්යෙන්ම ගනුදෙනුව තහවුරු කරන මූලාශ්‍ර ලේඛනයක් ඒකට තියෙන්නම ඕනේ. මේක හරියටම ගිණුම් පද්ධතියට ඇතුළු වෙන ප්‍රධානම දොරටුව කිව්වොත් නිවැරදියි. මේ ක්‍රියාවලියේ තියෙන දැඩි අනුපිළිවෙල අපූර්වට පැහැදිලි වෙනවා. මුලින්ම ගනුදෙනුව සිදු වෙනවා. ඊට පස්සේ ගනුදෙනුව වෙනුවෙන් මූලාශ්‍ර ලේඛනයක් ජනනය වෙනවා. අන්නේ මූලාශ්‍ර ලේඛනය තමයි මේ ප්‍රධාන පොත්වලට ඇතුළු වෙන්න තියෙන ප්‍රවේශ පත්‍රයේ විදිහට ක්‍රියා කරන්නේ. ප්‍රවේශ පත්‍රයක් නැතිව, ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් නැතිව කිසිම ගනුදෙනුවක් මේ පොත්වලට ඇතුළු වෙන්නේ නැහැ. දැන් අපි දෙවන කොටසට යමු. ව්‍යාපාරයක තියෙන ක්ෂණිකම වත්කම වන භෞතික මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? ප්‍රධාන මුදල් පොත. මේ පොත වෙන් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයට ලැබෙන මුදල් සහ ව්‍යාපාරයෙන් පිටතට ගෙවන මුදල් සටහන් කරන්න විතරයි. සතයක් හරි ව්‍යාපාරයට ආවත් ව්යාපාරයෙන් ගියත් ඒ හැමදේම මේ මුදල් පොතේ සටහන් විය යුතුමයි. ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය ගැන නියම චිත්‍රයක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. කලින් කතා කළා වගේම මුදල් පොතට ඇතුළු වෙන්නත් ප්‍රවේශ පත්‍රයක් ඕනනේ. මුදලක් ලැබුණා නම් ඒක ඔප්පු කරන්න රිසිට් පතක් තියෙන්න ඕනේ. මුදලක් ගෙව්වලම් ගෙවීම් වවුචරයක් තියෙන්න ඕනේ. බැංකුව හරහා ගනුදෙනුවක් වුණා නම් චෙක් පත් කඳන් තියෙන්න ඕනේ. මේවා තමයි ගනුදෙනුවක ඇත්ත නැත්ත තහවුරු කරන එකම සාක්ෂිය වෙන්නේ. හැබැයි ප්‍රධාන මුදල් පොතට අමතරව තවත් එක පොතක් තියෙනවා. ඒ තමයි සුළු මුදල් පොත. ව්‍යාපාරයක දිනපතා සිදුවෙන කාර්යාලයට තේ ගේන එක එහෙමත් නැත්නම් පෑනක් ගන්න එක වගේ පොඩි වියදම් ප්‍රධාන මුදල් පොතේම ලියන්න ගියොත් ඒක අනවශ්‍ය විදියට පිරියනවා. අන්ද ඒ වගේ දෛනික කුඩා වියදම් බොහොම කාර්යක්ෂමව හසුරුවා ගන්න තමයි අපි මේ සුළු මුදල් පොත පාවිච්චි කරන්නේ. මේකට යන ප්‍රවේශ පත්‍රය වෙන්නේ සුළු මුදල් වවුචරය. ඊළඟට තුන්වන කොටස ව්‍යාපාරයක මූලිකම මෙහෙයුම් ක්‍රියාවලිය වන ණයට ගැනුම් සහ විකුණුම් ගැන දැන් අපි අවධානය යොමු කරමු. මේ ප්‍රධාන පොත් දෙක එකිනෙකට සංසන්දනය කරලා බැලුවාම මේ ක්‍රියාවලිය කොච්චර සරලද කියලා තේරෙනවා. ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ ව්‍යාපාරය ණයට භාණ්ඩ මිලදී ගැනීම පමණයි. ඒ සඳහා සැපයීම් කරුවෙන් ලැබුණු ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනීය වෙනවා. අනිත් පැත්තෙන් විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ ණයට භාණ්ඩ විකිණීම පමණයි. එතනදී මූලාශ්‍ර ලේඛනීය වෙන්නේ ව්‍යාපාරයේ විසින් පාරිභෝගිකයාට නිකුත් කළ ඉන්වොයිසියයි. මුදලට ගත්තු හෝ විකුණපු දේවල් මේකට එන්නේ නැහැ කියන එකත් විශේෂණව මතක තියාගන්න ඕනේ. සිව්වන කොටස. සමහර වෙලාවට භාණ්ඩවල දෝෂයක් නිසා මේ භාණ්ඩ ප්‍රවාහයේ දිශාව ආපසු හැරෙන අවස්ථා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇත්තටම කලින් අපි කතා කරපු ක්‍රියාවලියම ප්‍රතිවිරුද්ධ දිශාව. අපි ණයට මිලදීගත්තු භාණ්ඩයක් මොනා හරි දෝෂයක් නිසා සපයුම්කරුට ආපසු යවනවා නම් ඒක ලියන්නේ ගැනුම් ආපසු යවුම් ජර්නලේ. ඒ සඳහා නිකුත් කළ හරපත තමයි මූලාශ්‍ර ලේඛනය. ඒ වගේම අපි ණයට විකුණපු භාණ්ඩයක් පාරිභෝගිකයා අපට ආපසු එව්වොත් ඒක ලියන්නේ විකුණුම් ආපසු ලැබුණු ජර්නලේ. එතනදී මූලාශ්‍ර ලේඛනය වෙන්නේ නිකුත් කළ බැරපතයි. මේ ක්‍රමය නිසා එක භාණ්ඩයක්වත් ගිණුම් පද්ධතියෙන් ගිලිහී යන්නේ නැහැ. පස්වන කොටස මෙතෙක් කතා කරපු රාමුවලට කුටු වෙන්නේ නැති විශේෂ ගනුදෙනු වලට මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. මේක ටිකක් කුතුහලයේ දනවන ප්‍රශ්නයක්. ව්‍යාපාරයක මුදල් ලැබීම්, ගෙවීම්, ණයට භාණ්ඩ ගැනීම හෝ විකිණීම් සහ ඒවයේ ආපසු යවුම් ලැබීම් වලට අයිති නැති ගනුදෙනුවක් සිදු වුණොත් ඒක ලියන්නේ කොහෙද? උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ පාවිච්චියට වාහනයක් ණයට ගත්තොත් අන්න ඒ වගේ සුවිශේෂී ගනුදෙනු ඔක්කොම ගලාගෙන එන්නේ මේ පොදු ජර්නලයට. ව්‍යාපාරයට ණයට ස්ථාවරවත්කම් ගැනීම, වර්ෂයේ ආරම්භයේදී යොදන ආරම්භක සටහන් වගේ හැමදේම මෙතනටයි තියෙන්නේ. විශේෂම දේ තමයි මේ පොදු ජර්නලයට ඇතුළු වෙන්න භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරයේ පමණක් වීමයි. මේක හරියට ව්‍යාපාරයක අනිත් හැම ගනුදෙනුවක්ම අල්ලගන්න දින දැලක් වගේ. අවසාන කොටස
ශක්තිමත් පදනම. අපි මෙතෙක් කතා කරපු හැම දෙයක්ම එකතු කරලා සම්පූර්ණ විශාල චිත්‍රය දිහා දැන් අපි බලමු. මෙන්න මේකයි තීරණාත්මකම කාරණාවක්. මේ සාරාංශයෙන් සම්පූර්ණ මූලික සටහන් පොත් පද්ධතියම අපිට එකම බැල්මකින් අවබෝධ කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය පොත් 7ක්, ඒවට ආදාළ නිශ්චිත ගනුදෙනු සහ අත්‍යවශ්‍යම මූලාශ්‍ර ලේඛන මෙහි බොහොම අපූර්වට පෙළගස්වල දෙනවා. මේ සෑම පොතකටම නිශ්චිත කාර්යභාරයක් තියෙනවා වගේම සෑම ගනුදෙනුවකටම ඒක ඔප්පු කරන්න පුරුවන් ලේඛනයක් තියෙනවා. මුළු ගිණුම් කරන පද්ධතියම සමබරව රඳා පවතින්නේ මේ ව්‍යුහය මතයි. මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් මේක ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. මේ වගේ අතිශය ක්‍රමානුකූල මූලික පියවරයන් නැතිව කිසිම ව්‍යාපාරයකට තමන්ගේ ලාභාලාභ හෝ මූල්‍ය තත්ත්වය ගැන විශ්වාසදායක වාර්තාවක් ගොඩනගන්න පුළුවන් වෙයිද? ඇත්තටම බෑ. මේ සටහන් පොත් 7 කියන්නේ නිකම් පොත් නෙවෙයි. ඒක තමයි ඕනෑම ව්‍යාපාරයක මූල්‍ය සාර්ථකත්වයේ සහ විනිවිදභාවයේ පරම අත්තිවාරම.